අයිබෝ ටෙස්ට් වර්ග කීයක් විතර තියෙනවා ඉතින් අපි ලියන පුද්ගලයත් එක ගත්තොත් ටෙස්ට් වර්ග දෙකයි එකක් තමයි ඉන්ඩිවිජුවල් ටෙස්ට් අනිත් එක ගෲප් ටෙස්ට් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ගෲප් ටෙස්ට් කියලා කියන්නේ ඉතින් අපි සාමාන්‍ය විදිහට මේ වෙනකන් ලියපු ටෙස්ට් හරි මේ වෙනකන් හැම කෙනෙක්ම එක්ස්පීරියන්ස් කරලා තියෙන ටෙස්ට්ස් උදාහරණයක් විදිහට අපි ඉස්කෝලේ වාර පරීක්ෂණය වගේ ඒ වගේ එකක අපි හැමෝටම එකම පේපර් එක දෙනවා ඉතින් හැමෝම නේද ගෲප් එකක් විදිහට එක්කෙනෙක්ට වඩා වැඩි පිරිසක් ලියනවා නම් ඒ ටෙස්ට් එක ඒකට කියන ගෲප් ටෙස්ට් එක. ඒතර තවත් ටෙස්ට් වර්ගයක් තමයි ඉන්ඩිවිජුවල් ටෙස්ට්ස් කියලා. ඉතින් මේ ඉන්ඩිවිජුවල් ටෙස්ට් කියලා කියන්නේ one to one ටෙස්ට්. එක ට්‍රේනර් කෙනෙක් එක එක්සැමිනර් කෙනෙක් එක පුද්ගලයෙක්ගේ ප්‍රශ්න අහනවා නැත්නම් එක පුද්ගලයෙක්ට මොකක් හරි ස්ටිමියුලස් එකක් පෙන්නලා ඒක අනුව එයාගේ බිහේවියර් එක චෙක් කරනවා. හරි. ඉතින් උදාහරණයක් විදිහට අපිට ගත්ත හැකි මේ අපි කියනවා ඉන්ටර්විව් එකක මොකක් හරි ඉන්ටර්විව් එකකදී ඔයාගෙන් විතරක් ඒ පැනල් එක ප්‍රශ්න අහනවා. එතකොට ඒක ඉන්ඩිවිජුවල් ටෙස්ට්. එතකොට තව එකක් විදිහට ඔයාට පින්තූරයක් පෙන්නලා ඔයාගෙන් අහනවා ඔයාට ඒ පින්තූරේ දැක්කහම නැත්නම් ඒ මොකක් හරි අපි ඒවට කියන ස්ටිමියුලස් ඒ වගේ පින්තූරයක් මොකක් හරි පෙන්නලා ඔයාට ඒ පින්තූර දැක්කහම මොන වගේ thoughts මොන වගේ feelings ද එන්නේ කියලා. එතකොට ඒ වගේ behaviors check කරනවා නම් ඉතින් ඒ වගේ එක පුද්ගලයෙක්ගේ behavior එකක් check කරනවා නම් ඒකට කියනවා individual test එකක් කියලා. එතකොට ඒ පුද්ගල විදිහට බෙදුවොත් ඒත් එක්කම අපිට මේක බෙදන්න පුළුවන් ability එක අනුව. check කරන ability. හරි ඒවට කියනවා ability tests කියලා. ඉතින් ability test එකක් කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ කොච්චර potential එකක් තියෙනවද. ඒ පුද්ගලයාගේ skill set එක මොන වගේ එකක් කියලා check කරන්න ගන්න test වල. ඉතින් ඒ ability test කියන එක ආකාර තුනකට බෙදන්න පුළුවන්. එකක් achievement test, aptitude test, අනිත් එක intelligence test. ඉතින් achievement test කියලා කියන්නේ අපේ පෙර දැනුම අනුව නැත්නම් පෙර අපි ඉගෙනගත්තු දේවල් අනුව ටෙස්ට් කරන දේ. එතකොට උදාහරණයක් විදිහට අපිට ගත්ත හැකි ඉස්කෝලේක වාර පරීක්ෂණය වගේ. එතකොට ඒකෙදි වෙන්නේ ඒ අදාළ වාරයට අදාළ දේවල් ඉගෙනුවා. උගන්නලා ඒ පුද්ගලයා ඒ වාරයේ දේවල් ඉගෙන ගත්තට පස්සේ චෙක් කරනවා එයා කොච්චරක් ඒ ටෙස්ට් එකෙන් අචීව් කරනවද කියන එක. ඒවට කියනවා achievement test. අනිත් වර්ගය තමයි aptitude test කියන එක. aptitude test එකකින් ඒ පුද්ගලයන්ගේ ෆියුචර් එක ප්‍රෙඩික්ට් කරන එක. ඔයගොල්ලෝ මේ aptitude test කියන වචනේ අහලා ඇති ගොඩක් වෙලාවට මොකද යුනිවර්සිටිස් වලට ගද්දි ඒගොල්ලෝ තියෙනවා aptitude test කියලා. ඒ පුද්ගලයාව අදාළ කෝස් එකට ගන්න නම් එයා ඒ කෝස් එකට ගැලපෙනවද නැද්ද? ඒ අදාළ ප්‍රමාණයක දැනුම් සම්භාරයක් එයා ගාව තියෙනවද? ඒකට ගැලපෙන විදිහේ තර්කන හැකියාවල් ඊට පස්සේ ගණිතමය කුසලතාව වෙන්න පුළුවන් නැත්නම් මොනවා හරි ලැන්ග්වේජ් පිළිබඳ අදාළ දැනුම වෙන්න පුළුවන්. කතන හැකියාව වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ටෙස්ට් කරලා බලනවා. එයාව ෆියුචර් එකේදී අපි මේ කෝස් එකට ගත්තොත් එයාට මේ කෝස් එකේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්ද බැයිද කියන එක අනුව තමයි මෙයා මේක ඇතුළට ගන්න. හරි. ඉතින් ඒවට තමයි මේ ඇප්ටිටියුඩ් ටෙස්ට් කියලා කියන්නේ. ඉතින් තව උදාහරණයක් විදිහට අපිට ගත්ත එකේ IELTS කියලා තියෙනවා. හරි. IELTS කියන ඒවලත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් ඒකෙන් බලනවා ඔයාගේ ඉංග්‍රීසි දැනුම කොහොමද? එතකොට ඒ අදාළ රටේ මොකක් කරුවා කෝස් එකක් කරනවා නම් ඒ මොකක් කරුවා මේ ඒ ජොබ් එකක් කරනවා නම් හරි ඒවට අදාළ වෙන දැනුමක් ඔයා ගාව තියෙනවද කියලා ඒගොල්ලෝ ටෙස්ට් කරලා බලනවා. ඒකෙන් ටෙස්ට් කරන්නේ අතන ෆියුචර් එක. දැන් ඔයාගේ දැනුම තමයි තියෙන්නේ. ඒත් ඒකෙන් ෆියුචර් එකේ ඔයා කොයි වගේ විදිහකට පර්ෆෝම් කරයිද කියන එක ඩිසයිඩ් කරන්න තමයි ඇප්ටිටියුඩ් ටෙස්ට් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඊළඟ කැටගරි එක තමයි ඉන්ටෙලිජන්ස් ටෙස්ට් කියන්නේ. ඉන්ටෙලිජන්ස් ටෙස්ට් එකක් කියලා කියන්නේ අර අපි කියන්නේ IQ ටෙස්ට් එකක් වගේ. හරි. ජෙනරල් ඉන්ටෙලිජන්ස් එක ටෙස්ට් කරනවා. හරි. සාමාන්‍ය පොදු පරීක්ෂණය කියලා එකක් දෙන්නේ. මේවල ටෙස්ට් කරන්නේ අනිත් පුද්ගලයින්ට අනුව. හරි. එහෙම නැත්නම් මේ සාමාන්‍ය ජනතාවට අනුව ඒ අදාළ පුද්ගලයාගේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් එක කොහොමද? හරි. ඉතින් මෙයාගේ මෙමරි එක කොහොමද? මෙයාගේ තර්කන හැකියාවල් කොහොමද? ගණිතමය කුසලතා කොහොමද? එතකොට මේ මෙයාගේ තිංකින් පැටර්න් එක මොන වගේ එකක්ද? ඔය වගේ දේවල් කියන්නේ ජෙනරලි කොහොමද කියන එක ටෙස්ට් කරන්න තමයි මේ ජෙනරල් ඉන්ටෙලිජන්ස් ටෙස්ට් කියන එක පාවිච්චි කරන්නේ.
එතකොට අපි දැන් බැලුවා එක ආකාරයක් විදිහට අපි පුද්ගලයොත් එක්ක ක්ලාසිෆයි කරලා ගත්තා. ඊට පස්සේ අනිත් ක්ලාසිෆිකේෂන් එක බැලුවේ ඇබිලිටි එක. ඉතින් අනිත් ක්ලාසිෆිකේෂන් එක යන්නේ පර්සනැලිටි. නැත්නම් පෞරුෂය කියන එක. ඉතින් පර්සනැලිටි ටෙස්ට්ස් වර්ග දෙකක් තියෙනවා. ඒ වර්ග දෙක තමයි ඔබ්ජෙක්ටිව් ටෙස්ට්ස් අනිත් එක ප්‍රොජෙක්ටිව් ටෙස්ට්ස්. හරි ඔබ්ජෙක්ටිව් ටෙස්ට් කියන එකට තවත් වචනයක් තමයි ස්ට්‍රක්චර්ඩ් ටෙස්ට්ස් කියන්නේ. ප්‍රොජෙක්ටිව් ටෙස්ට් කියන එක තවත් වචනයක් තමයි අන්ස්ට්‍රක්චර්ඩ් ටෙස්ට්ස් කියලා කියන්නේ. ඔබ්ජෙක්ටිව් ටෙස්ට් එකක ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන්ස් ප්‍රමාණයක් ස්ට්‍රක්චර්ඩ් ක්වෙස්චන්ස් කියන්නේ අපි කියන්නේ ව්‍යුහගත ප්‍රශ්න කියන ව්‍යුහගත ප්‍රශ්න ප්‍රමාණයක් දෙනවා ඒ අදාළ පුද්ගලයින්ට ඒත් එක්කම උත්තරත් දෙනවා. හැබැයි ඒ දෙන උත්තර ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙනවා. හරි එතකොට ඒ උත්තර විදිහට සමහර වෙලාවට ලයිකට් ස්කේල් එකක් දීලා තියෙන්න පුළුවන්. හරි ඒ පුද්ගලයා කොච්චරක් ඒ ප්‍රශ්නයත් එක්ක ඒ ස්ටේට්මන්ට් එකත් එක්ක කොච්චරක් ඇග්‍රී වෙනවද ඩිස්ඇග්‍රී වෙනවද කියලා. එහෙම නැත්නම් ඒක true false answer එකක් වෙන්න. ඉතින් ඔය වගේ ව්‍යුහගත ප්‍රශ්න තමයි ස්ට්‍රක්චර්ඩ් ටෙස්ට් එකක නැත්නම් මේ ඔබ්ජෙක්ටිව් පර්සනැලිටි ටෙස්ට් එකක අහන්නේ. ඉතින් ඒ උත්තර දෙන පුද්ගලයා තමුන් ගැන සෙල්ෆ් රිෆ්ලෙක්ෂන් එකක් තමයි ඒ ප්‍රශ්න වලට ඒ ටෙස්ට් එකට උත්තර දෙන එකෙන් කරන්නේ. ඉතින් මේ ස්ට්‍රක්චර්ඩ් ටෙස්ට් කියන එකට උදාහරණ විදිහට මේයර්ස් බ්‍රිග්ස් ටෙස්ට්, පික් 5 පර්සනැලිටිස් හරි ඔය වගේ ටෙස්ට් වර්ග. එතකොට අනිත් කැටගරි එක වෙන්නේ අන්ස්ට්‍රක්චර්ඩ් නැත්නම් සබ්ජෙක්ටිව් ටෙස්ට් කියන එක. මෙතනදී කරන්නේ ඒ අදාළ පුද්ගලයාට ස්ටිමියුලස් එකක් දීලා ඒ ස්ටිමියුලස් එකට අනුව ඒ අදාළ පුද්ගලයාගේ හැසිරීම නැත්නම් බිහේවියර් එක ටෙස්ට් කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මොකක් හරි පින්තූරයක් මොකක් හරි වීඩියෝ එකක් ඒ පුද්ගලයාට පෙන්නලා ඒක අනුව එයාගේ thoughts මොනවද? එයාගේ feelings මොනවද? එයාගේ trigger වෙච්ච feeling මොනවද කියලා මේ එතනදී ප්‍රශ්න අහලා උත්තර ලබා ගන්න. ඉතින් මේවට උදාහරණ විදිහට තියෙනවා ඒ ඉස්සර කාලේ ස්කිසොෆ්‍රනියා කියන ලෙඩේදී එහෙම ඒ මිනිස්සෙන්ට පෙනෙන දේවල් ඒ මිනිස්සුන්ගේ thoughts මොනවද කියලා අඳුරගන්න පාවිච්චි කරලා තියෙනවා රෝසාක්ස් ඉන්ක් ඩොට් ටෙස්ට් කියන එක. එතකොට දැන් තියෙන ඉමෝෂනල් ස්ටේට් එක මොකක්ද කියලා අඳුරගන්න පාවිච්චි කරනවා draw a person වගේ ටෙස්ට්ස්. ඉතින් මේ වගේ එක එක ආකාරයන් වලට එක එක කැටගරිස් වලට ටෙස්ට් කඩන්න පුළුවන්. හැබැයි මෙහෙම ටෙස්ට් කැඩුවට දැන් ඔයගොල්ලන්ට එහෙම කියද්දි ඔයගොල්ලන්ගේ ඔළුව වලට එන්න ඇති මේ සමහර කැටගරිස් ඇත්තටම ඕවර්ලැප් වෙනවා. එහෙම හිතෙන්නේ නැත්නම්. දැන් හරියට නිකන් ඇප්ටිටියුඩ් ටෙස්ට්, ඇචීව්මන්ට් ටෙස්ට් කියන එක ගොඩාක් වෙලාවට ඔය දෙක එක ළඟ යනවා. අපි උදාහරණයක් විදිහට ඇඩ්වාන්ස් ලෙවල් විභාගය ගමු. අපොස උසස් පෙළ විභාගය. ඉතින් ඒක අපිට ඇචීව්මන්ට් ටෙස්ට් එකක් විදිහට ගන්නත් පුළුවන් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකක් විදිහට ගන්නත්. මොකද ඇචීව්මන්ට් ටෙස්ට් එකක් විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒ අදාළ ඒ අවුරුදු ප්‍රමාණය ඇතුළත ප්‍රමාණයක් උගන්වනවා. එතකොට උගන්වලා ඉවර වෙලා අන්තිමට ඒ ලෙවල් විභාගෙ තියෙනවා. ඉතින් ඒකෙන් බලන්නේ ඒ ළමයා කොච්චරක් ඒ ඉගෙනගත්තු දේවල් ග්‍රහණය කරගෙන කොච්චරක් ඇචීව් කරනවද කියලා ඒ ලෙවල් විභාග. හරි. ඉතින් එයාගේ ඇචීව්මන්ට් ටෙස්ට් එක එතනින් බලන්න. ඒත් එක්කම ඒ ලෙවල් රිසල්ට් එක ආයි අපි පාවිච්චි කරනවා ජොබ් වලට ඇප්ලයි කරද්දී ආයි කැම්පස් වලට ඇප්ලයි කරනවා නම් ඒවට. හරි. එතන ආයෙමත් ඒගොල්ලෝ එතන ෆියුචර් එක ප්‍රෙඩික්ට් කරනවා. හරි. ඒ කියන්නේ ඒ ලෙවල් වල එක්සෑම් රිසල්ට් එක අනුව මෙයාට මේ ජොබ් එක පර්ෆෝම් කරන්න මෙයා මේ ජොබ් එක පර්ෆෝම් කරන්න කේපබල්. නැත්නම් මෙයා මේ පෝස්ට් එකට කේපබල් ස්ටුඩන්ට් කෙනෙක්. යුනිවර්සිටි එකට ගන්නවද නැද්ද කියන එක ඩිසයිඩ් කරනවා. ඉතින් මේ වගේ ෆියුචර් එක ප්‍රෙඩික්ට් කරන්න ආයිමත් ඒ ලෙවල් විභාගය ගන්න. හරි. ඉතින් මේක මම කිව්වේ මෙතන වැරද්දක් නෑ. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ටෙස්ට් එකක් කියන එක කැටගරි එකකට බිලෝන් වෙන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. ඕවර්ලැප් වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අපේ පර්පස් එක අනුව තමයි ඇත්තටම හරි කැටගරි එක මොකක්ද කියලා අපිට ඩිසයිඩ් කරන්න පුළුවන්. එක ටෙස්ට් එකක් කැටගරිස් ගොඩකට බිලෝන් වෙන්නත් පුළුවන්. නැත්නම් එක ටෙස්ට් එකක් එක කැටගරි එකට බිලෝන් වෙන්නත් පුළුවන්. ඒත් එකම ටෙස්ට් එක එක්කෙනෙක්ව විතරක් ටෙස්ට් කරන්න ගන්නත් පුළුවන්.
ඒත් එක්කම ඒ ගත්තු ටෙස්ට් එකම අපිට ආයි පාවිච්චි කරන්න පුළුවන් ගෲප් එකකට දීලා ඒ දේ ටෙස්ට් කරන්න. ඉතින් අපේ පර්පස් එක අනුව තමයි ඒ ටෙස්ට් එක මොන කැටගරි එකටද බිලෝන් වෙන්නේ කියලා ඩිසයිඩ් කරන්න පුළුවන්.